අක්කර දහස් ගානක වගාවක් සඳහා තෙල් පෝර ගහනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා විශේෂිත උපකරණ අවශ්‍යයි. ඉතින් දැන් පෙන්වන්නේ ඒ වගේ උපකරණ කීපයක් ඊශ්‍රායලයේ මේ මහා පරිමාණ වගාව සඳහා භාවිත කරන මේ බලන්න මේ ට්‍රැක්ටරේ තියෙන ලොකු. ඉතින් අපේ ඒ ලංකාවේ තියෙන පොඩි රෝදේ වගේ තමයි මේකේ මේ තියෙන ඉස්සරහ පොඩි රෝදේ. ඉතින් මහා විශාලයි මේ ට්‍රැක්ටරේ. මේක පාවිච්චි කරන්නේ වගා භූමිය සඳහා තෙල් ගහන්න. හරි? ඒක කුසුකම තෙල් කිව්වහම දියර පහර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කුණාසක වෙන්න පුළුවන්. දිලිරනාසක මොකක් හරි. ඒ සඳහා භාවිත කරන මැෂින් එකක් තමයි මේ තියෙන්නේ. මේකෙදි මේ ලොකු ටැංකියක් තියෙනවා මේකේ පිටිපස්ස ටේර්ල විදියට. ඒත් එක්ක මෙතන හකුලපු ලොකු අත් දෙකක් වගේ. මේක දිග ඇරෙනවා. මේක වගා භූමියට ගිහිල්ලා දිග ඇරෙන ගමන් මෙතන හැම මේ නොසල්ස් තියෙනවා. ඉතින් මේ අත ඔපරේට් කරන එක්කෙනා ඒකේ පොඩි බටන් එකකින් සම්පූර්ණයෙන්ම වගා භූමිය පුරාම මේ නොසල්ස් වලින් සෑහෙන විශාල ප්‍රමාණයකට එකපාරට විශාල ප්‍රමාණයක් වෙන අක්කරයකට දෙපාරක් ගියාම ඇති වෙයි මේ එක ට්‍රැක්ටර් එකකින්. ඉතින් ඒ වගේ මැෂින් එක තමයි මේ තියෙන්නේ. ඊළඟට යමු අනිත් මැෂින් එක බලන්න. මේ තියෙන කලෙක්ෂන් එක මේ ට්‍රැක්ටර් කලෙක්ෂන් එකේ ගොඩක් ට්‍රැක්ටර්ස් තියෙනවා සේවකයන් වගා භූමිය සඳහා රැගෙන යාම. ඒත් එක්කම ඒ නිෂ්පාදන එළවලු රැගෙනීම ඒ දේවල් කරන්න තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ. මේ ට්‍රැක්ටරේ බලන්න. මේකත් මහා විශාල ට්‍රැක්ටරයක්. මේ රෝදේ හිතා ගන්න පුළුවන්ද කොච්චර විශාලද කියලා? අඩි 9ක් විතර ටයර් එකක් තියෙනවා. ඉතින් මේ උපකරණේ පාවිච්චි කරන්නේ පොළව හාරන කියන්නේ හූරන්න පොළොව කඩන්න. මොකද ඇතුළටම බස්සන්න පුළුවන් දඟුල් තල් දාලා. ඉතින් අධි බලති උපකරණ තමයි මේ විදිහට මේ කට්ටිය භාවිත කරන්නේ. මහා විශාල උපකරණ. අපි ඊළඟට යනවා මේක රොටරි කරන මැෂින් එකක් තියෙනවා රොටරි. හරි. ඉතින් අර විදිහට කඩාගත්තු භූමිය ඒ ලොකු පස් කැටි තියෙන්නේ ලොකු කුට්ටි තියෙන්නේ. ඉතින් මේකෙන් මේ රොටරි සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන්ම ලොකු ප්‍රදේශයක් අපේ ලොටරි වගේ 4-5 ගුණයක් විශාලයි මේකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම කුඩු කරනවා. ඒ පස් කුඩු කරලා තමන්ට ඕන කරන විදිහට ඒ පාත්ති සකස් කරගන්න තමයි මේ මැෂින් එක පාවිච්චි කරන්නේ මේ රොටරිය. මේත් ඒ වගේ තියෙන හාන උපකරණයක්. මේක සම්පූර්ණ පස පෙරලන්න ලොකු මහා පරිමාණයෙන් කරන වගා භූමිය සඳහා පාවිච්චි කරන ලොකු නගුලක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තනි යකඩ වලින් තියෙන මහා හිතා ගන්න බැරි තරම් ලොකු බරක්. ඉතින් මේ ටොන් ගාන උස්සන්න පුළුවන් ලොකු ට්‍රැක්ටර්ස් වෙන්නත් ඕනේ. ඒකයි උතර විශාල විදියට මේ ට්‍රැක්ටර්ස් හදලා තියෙන්නේ කච්චි. මෙතන මේ රෝලක් වගේ තියෙනවා. මේ රෝලක් වගේ තියෙන්නේ අර කුඩු කරගත්තු ඒ පාත්ති ටික හරි ගානට ලස්සනට තලා ගන්න ඕනේ ඒ බීජ එහෙම නැත්නම් ඒ පැල සිටවන්න කලින්. ඉතින් ඒ රෝල තමයි මේ තියෙන්නේ. මේක අඩි 20ක් 25ක් විතර මේ රෝල ගොඩක් දිගයි. ඉතින් මේක තලු කරගෙන ඇදගෙන ගියාම ඒ පාත්ති බොහොම ලස්සනට පිළිවෙලට ඒක ගල් කටයක්වත් නැතුව ලස්සනට ඒකාකාරීව ලස්සනව තියෙනවා. ට්‍රැක්ටර් එක දකින්න ලැබෙන්නේ ගෝල්ඩ් ඩිස්ක් දෙකයි. ඉතින් මේකේ ඩිස්ක් කීයක් තියෙනවද බලන්නකෝ. ඉතින් මේ විදිහට තමයි මේ අක්කර දහස් ගානකක් මේන්ටේන් කරන්න පාවිච්චි කරන්නේ. මේ මහ විශාල ඩිස්ක් කරන නගුලක්. මම ප්‍රථම වතාවට තමයි ඉස්රායලයේ ඇවිල්ලා මේ වගේ විශාල නගුලක් දැක්කේ. දොඩම් වගාවේදී ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා දොඩම් ගස් යට බැද්ද වලින් තොරයි. ඒ තොර වෙන්නේ මෙන්න මේ උපකරණය නිසා. මේ උපකරණයෙන් තමයි පිටිපස්සේ එල්ලාගෙන එන තෙල් ටැංකියෙන් එන නයිල් ලයින් එකෙන් තෙල් ඇවිල්ලා මේ හරහා ඒ පොළොවට වැදෙන්නේ. ඒ නිසාම දොඩම් වගාවේදී යටි රෝපණයක් නැති තරම් බොහොම පිරිසුදුයි. ඒකට හේතුව තමයි මෙන්න මෙයා සම්පූර්ණ ඒ බැද්ද ටික මරලා දාලා එලි මහනක් විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා
සතු සර්පයකින් තොර ලස්සන වගා භූමියක් අපිට දැක ගන්න පුළුවන්. මේ හැම එකක්ම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරි. වතුර නැති කාල වැඩිපුර වැඩි ඊශ්‍රායලයේ කියන වතුර නැති පැත්තකනේ. ඉතින් මේ මහා විශාල ටැංකියෙන් තමයි මේ පැලවලට වගාවට සමහර තැන් වලට බටල් නැති තැන් වලට වතුර සපයන්න පාවිච්චි කරන්නේ. ඒත් එක්කම අපිට දකින්න පුළුවන් තව විශේෂ උපකරණයක්. එන්න මේක. මේ දොඩම් වගාවකට තෙල් ලිහින එක. එක එක ලෙඩ වෙනවා, දිලිර වෙනවා. ඉතින් ඒක තමයි මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්නේ මේක. මේ පිටිපස්ස තියෙන තෙල් ටැංකිය තෙල් දාලා ප්‍රෙෂර් කරපුවාම මේ හරි. මේ නොසල්ස් තියෙන රවුමට දෙපැත්තේ ගස්තර මේ හැම මැෂින් එකක්ම ගස් පෙළ දෙකක් අතර යන්න පුළුවන්. ඒ ගියාම මුළු පළාතක්ම හැන්න තරම් ලොකු දුබානයක් වගේ යන්න තමයි මේ නොසල්ස් හයි කරලා තියෙන්නේ. මෙතන තියෙන ලොකු ෆෑන් එකක්. මේ ෆෑන් එක කැරකෙනකොට ඇතුලේ ඒන කෙමිකල් එක මුළු පළාතටම විසිරෙනවා. විද්‍යුත් ජල සම්පාදනයේදී අර වගේ විශාල බටර් රෝල් ලීසි වෙන්නේ නැහැ අතෙන් පයෙන් මේ ගෙනියන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්නේ. මෙතනදී පාත් තුනකට එකපාර අදින්න පුළුවන් වතුර ලයින්. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. පාත් තුනකට එකපාර ලයින් එක එලාන යන්නේ. ඉතින් ගොඩක් දේවල් උපකරණ යන්ත්‍ර උපකරණ වලින් කරන නිසා මිනිස්සුන්ට තියෙන්නේ බොහොම පොඩි වැඩක්. ඕකේ. ගොඩක් කලාවට පාත්ති වලට ඉතිවස්මත් දානවා. නැත්නම් පොලිතීන් වස්මත් දානවා. ඉතින් ඒක අක්කර දහස් ගණනකට දාන්න ගියාම ලේසි වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ මේ ෆැක්ටරියෙන්. මෙතන ඉති රෝල් දාලා ඇද්දගෙන යනකොට යන්න තියෙන ගොඩාක් කියන්නේ තනිතලා පොමක් තියෙන. ඉන්දියාදී ඉටි ටික ගානට මේ ලයින් එකේ පස්සල් රැහිලා බොහොම ලස්සනට එක වෙහිනා ආවරණයක් විදියට. ඒකට තමයි මේ උපකරණය පාවිච්චි කරන්නේ. ඔන්න ජල සම්පාදනය සඳහා අවශ්‍ය කරන මැටීරියල් ටික ගෙනියන්නේ මෙන්න මේ ට්‍රැක්ටරේ. ඉතින් මේකේ බට ඕන කරන නොසෙල්ස් විසුරුම් ජල සම්පාදනය ඕන කරන දේවල් මේ පටවලා තියෙනවා. මම හිතන්නේ ගෙනියන්න තමයි ඊළඟ දැන් අද නිමාඩු දවසේ ගෙනියන්න හැටි කරලා තියෙන්නේ. මේ විදිහට මේකේ පටවන කියලා සේකෝත් එක්ක ඒ වගා භූමි පුරා යන්ත්‍ර උපකරණ වලට ලබා දෙන්නේ මේ වගේ ට්‍රැක්ටර්ස් වල මේ වගේ මේ ගොඩක් දිගයි. ඉතින් මේක අඩි 30කට වඩා දිගයි. මේට එරලා මේ වෙන තමයි අප්ලයි කරන්නේ. ඒ පොහොර භාවිත කරන්නේ සීනිත් එක්ක. ඒක මම අද මේ තියෙන සීනි. මේ සීනිත් එක තමයි මේ කිමිකල් අපි ඉතින් මෙහෙමයි ඊශ්‍රායලයේ සම්පූර්ණයෙන් භාවිත කරන්නේ වාසවිස නෑ කියලා කිව්වට එහෙමවත් නෑ. හරි. ඉතින් මේ සීනි වල දාන පොහොර තමයි මේ තියෙන්නේ. මේ පොහොර කලවම් කරලා තමයි අර වගේ විසුරුම් ජල සම්පාදනයට එහෙම නැත්නම් අර මැෂින් වලින් මේ තියෙන්නේ ඒ වගේ මේ රසායනික පොහොර. ඉතින් ලොකු මතයක් යනවා ඊශ්‍රායලයේ එහෙම පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් කියන කතාව සම්පූර්ණ පට්ටපල් බොරුවක්. ඒක වචනෙන්ම කියනවා නම් බොරුවක්. එහෙම නෑ. මේක භාවිත කරනවා සම්පූර්ණ කෙමිකල් පාවිච්චි කරනවා. ඉතින් මේක කොයිතරම් දුරට අහිත කරද කියන එක දන්නේ නැහැ. දැන් මේකේ තියෙනවා නයිට්‍රජන් ප්‍රතිශතය 46%යි. ඉතින් මේවා මේ යූරියා පොහොර වගේ කියන්නේ. යූරියා පොහොරද මේවා දාලා සීනිත් එක්ක කලවම් කරලා තමයි අර උපකරණ වලින් ගහන්නේ. ඉතින් ඊට අමතරව කුකුල් පොහොර පාවිච්චි කරනවා මේ වගාවල් සඳහා. ඉතින් අර විදියට පස්ස හදලා සම්පූර්ණ ඩස්ට්යක් වෙච්චි මේ පාත්ති වලට කුකුල් පොහොර දාලා හොඳට මික්ස් කරලා අර උපකරණ වලින් කුකුල් පොහොර තබේසක් විතර දාලා තමයි අවසානයේ පැල හැදුවට පස්සේ මේ පොහොර පාවිච්චි කරලා ගහ ඉක්මනට නංගලා ගන්න. ඉතින් තන්නේ කාන්තාරයක් වගේ පොළවේ එච්චර ලොකුට සයිස් එකට ගෙඩි හැදෙන්න කෙමිකල් පොහොරයක් ඕන වුණා අනිවාර්යෙන්ම. ඉතින් මේ මෙතන නැග්ගාම මේ හිතා ගන්න දෙයක ට්‍රැක්ටරයක් නේ කියලා. ඉතින් අපේ ට්‍රැක්ටර්ත් එක්ක මෙතන ලයිට් එකට නැංගාවක දැනෙනවා. විතරක් හරි දියුණු තාක්ෂණය පාවිච්චි කරනවා මේ සඳහා. මම හැමදාම කියන වගේ මගේ තීනයක් තියෙනවා කුෂිකාරු රටක් විදියට අපේ ලංකාව මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් නම් අපේ රට තියෙන තත්ත්වයට වඩා බොහොම ඉහළ මට්ටමට යන්න පුළුවන්.
අර කිව්වා වගේ වර්තමානයේදී තරුණ තරණියෝ වගාව හැර යනවනේ. වගාව කියන එක හරි වදයක් විදිහට දකින්න. ඉතින් ඒක වන්ද වෙමින් පවතින රස්සාවක් විදිහට තමයි යන්නේ. ඉතින් අපිට පුළුවන් නම් අපේ තරුණතරණයට මේ විදිය සිස්ටම් එකක් දීලා ෆෝන් එකකින් ක්‍රියාත්මක කරන්න මේ ටෙක්නොලොජි එක හඳුන්වා දුන්නොත් මීට වඩා ලොකු ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි ලංකාව තුළ. ඉතින් මගේ මේ උත්සාහය මේ දේවල් පෙන්න අටුකානේ මේක දකින්න කාට හරි මේ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා හිතලා හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ නිසා මහත්තුරුනේ නිලධාරී තුමන්ලට මම මේ කියන්නේ කරුණා කරලා ලංකාවට දෙයක් කරනව නම් කරුණා කරලා ඇවිල්ලා දන්නේ නැත්තම් බලන්න මේ බලලා නැගිලා මොන හරි දෙයක් කරන්න. එහෙම දේවල් ලෝකේ තියෙනවා කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. අරගෙන ඊට දේවල් කල්පනා කරන ලංකාවේ තියෙන අපි භූමිය හරියට පාවිච්චි කරොත් අපිට වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ බොහොම සුන්දර හේනයක් එක් බලාපොරොත්තුවක් තියෙනවා මගේ රටට මේ ඊශ්‍රායලය වගේ හොඳ ගවල් ටිකක් කරන්න අවස්ථාව ලැබෙයි කියලා.